මේ කතාව මං කොහෙන්ද පටන් ගන්නෙ. මේ කතාව පටන් ගන්න වෙන්නේ මට 98 අවුරුද්දේ. 98 අවුරුද්ද කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් ටර්නින් පොයින්ට් එකක්. ඒ මොකද 97 A level කරලා ඊට පස්සේ ආයෙත් මට හිතුණා මේ පොලිටිකල් සයන්ස් එහෙම කරන්න ඕනි කියලා මං ආපහු දෙවනි පාරේ A level කරන්න කියලා ක්ලාස් යන අතරතුරේදී මගේ ජීවිතේදී තිබිච්ච එකම හීනේ තමයි මීඩියා ස්ටේෂන් එකකට සම්බන්ධ වෙන එක. මට කොහොම හරි ජූලි මාසේ පළවෙනිදා 98 හිරු FM එකේ ප්‍රවර්ධනාංශයේ ට්‍රේනි ප්‍රමෝෂන් ඇසිස්ටන්ට්. ඒ කියන්නේ ඇත්තටම රේඩියෝ channel එකක හරි ටීවී channel එකක හරි තියෙන පොඩිම රස්සාව තමයි ට්‍රේනි ප්‍රමෝෂන් ඇසිස්ටන්ට් ප්‍රවර්ධන සහායක කියන්නේ. ඇත්තටම මට ඒ දවස්වල තිබුණේ මේ ප්‍රධානම දේ තමයි බස්වල ස්ටිකර් අලවන්න. ඉතින් මම ඒක හරි ආසාවෙන් කළා. දවසට බස් 400 500 ස්ටිකර් අලවනවා. ඉතින් බැනුම් අහනවා බස්වල අයගෙන්. ඔහොම කාලේ ගත වෙලා යනකොට 98 අවුරුද්දේ එක දවසක මං වැඩට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ඉන්නවා මහ ගෙදර. ඉතින් මං ඉස්සරහ කාමරේ පොඩ්ඩක් පොඩි ඇලර්ට් එකක් දාන හිටියා. ඒ ඉන්නකොට මේ මගේ තාත්තා ඇවිල්ලා මට මේ කර්ටන් එක අයින් කරලා කිව්වා පුතේ පොඩ්ඩක් එන්නකෝ මේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මේ අඳුරලා දෙන්න කියලා. සාමාන්‍යයෙන් තාත්තිගේ යාළුවෝ ගොඩක් අය මට එයා අඳුරලා දෙනවා. ඉතින් කිව්වා මේ ඇවිල්ලා ඉන්නේ මෙයාත් මේ ගායකයෙක් මෙයා සින්දු කියනවා කියලා මට එයාව පෙන්නලා එයාව මම මුලින්ම එදා තමයි දැක්කේ. ඊට පස්සේ කිව්වා මේ මගේ පුතා මෙයාත් වැඩ කරන්නේ හිරු එකේ කියලා. ඊට පස්සේ ආ කොහොමද මචං මම නිමල් රංජිත් කියලා මේ ඔහු ගැන මට කිව්වා. මං ඇත්තද අයියේ කියලා කතා කරාම මේ අවුරුදු 28ක් තිස්සේ ඔහු එදා ඉඳන්ම මට මචං කියලා තමයි කතා කරේ. ඊට පස්සේ ඔහු මට කියනවා මේ මගේ තියෙනවා මේ මගේ පණ සෝම කියලා ගීතයක් කැසට් එකක් තියෙනවා. මං කෝ මට මතකයි මොකද මම දැන් අර රේඩියෝ එකේ අපේ හිරු එකේ ප්‍රොමෝෂන් කරද්දි හිරු සහ තරු channel දෙකේ ස්ටිකර් අලවද්දී 154 කිරිබත් ගොඩ අඟුලාන බස් කීපයක් තිබුණේ බස්වල මගේ පණ සෝමා කියලා ගහලා තිබුණා. ඒ ගායකයාගේ බස් ටික. ඒ ඔහුගේ ව්‍යාපාරයකුත් තියෙනවා. මගේ තාත්තා එතකොට වැඩ කරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID එකේ. ඉතින් ඒ මොකක් හරි වැඩකට තාත්තව හම්බ වෙන්න ඇවිල්ලා තිබ්බේ. ඊට පස්සේ මම පොඩි කතාවකින් පස්සේ ආයෙ කාමරේට ගියාම තාත්තා ආයි මට කතා කරලා කිව්වා මේ පුතේ මෙයා යනවා කියලා. ඊට පස්සේ මං හරි අයියේ කිව්වහම මේ ආයි මගේ ළඟට ඇවිල්ලා කිව්වා මචං මං තව දවස් 3-4කින් එනවා. මට අනිවාර්යෙන් සින්දුවක් ලියලා දෙන්න කියලා. ඉතින් මං hina වුණා. මට hina ගියා. ඉතින් මොකද මං කොහොමද සින්දු ලියන්නේ? මං කිව්වා අයියේ මම සින්දු ලියන්නේ නැහැ. පිස්සුද මචං එහෙම හරියන්නේ නැහැ. මට කොහොම හරි සින්දුවක් ලියලා ඕනේ උඹගෙන් දවස් 3කින් එනවා කිව්වා. මං ඉතින් hina වෙලා නිකන් හිටියා. මං ඔව් කිව්වෙත් නැහැ බෑ කිව්වෙත් නැහැ. මට පොඩි ලැජ්ජාවක් ඇති වුණා දැන් මෙයාට මොකක් හරි දෙන්න එපා මේ මිනිස්සයා ආවොත් කියලා මම මේ නිකන් වචන ටිකක් ලිව්වා. සින්දුවක් ලිව්වා. ඉතින් මම මේ ඒ වචන ටික ලැජ්ජාවෙන් ඇඹරමින් වචන ටික දුන්නා. දුන්නාම මේක මං අරන් යන්නම් කියලා ඉතින් දවස් 3කින් විතර පස්සේ ආපු දවසක අරන් ගියා. කොහොම හරි ඔහොම කාලේ ගත වෙලා ගියා මාසයක් දෙකක් විතර ගියා. එක දවසක රෑ 11 මාරට විතර මම නිදි මහගෙදර ඉස්සරහා කාමරේ. ඒ වෙලේ තමයි මේ තාත්ති වැඩ ඇරිලා ආවේ. ඊට පස්සේ මේ තාත්ති මට ඇඳ ගාවටම ඇවිල්ලා කිව්වා මේ අර නිමල් රංජිත් අර එදා මාව හම්බෙන්න ආපු එක්කෙනා මේ අද ඇවිල්ලා මට මෙන්න මේ කැසට් එක දීලා ගියා කියලා කිව්වා. තාත්ති මට එච්චරයි කිව්වේ. ඉතින් දැන් මට හිතුණා එහෙනම් මේ කැසට් එකේ මොන හරි අර මගෙන් අරන් ගිය වචන ටික මොන හරි තියෙනවද දන්නේ නැහනේ. ඒ කැසට් එක හැබැයි මේ මගේ පණ සෝම කැසට් එකක්. ඒ කියන්නේ MT Maxwell හරි මොන හරි එහෙම කැසට් එකක් නෙමෙයි. TD එකේ හරි එහෙම කැසට් එකක් නෙමෙයි. ඔහුගේම ඔරිජිනල් කැසට් එක තමයි මේ තාත්තිට දීලා තිබ්බේ. ඉතින් මම ඒ රෑම මගේ කැසට් ප්ලේයර් එක ඔන් කරලා කැසට් එක දැම්මා. දාලා ඉවර වෙලා ඔන්න දැන් මියුසික් එකක් යනවා. ඒ මියුසික් එකේ සමහර තැන් හරියට ෆිල් වෙලත් නැහැ. කටින් හම් කරන සද්දයක් තිබ්බා. මට මතකයි මෙන්න මෙහෙම මේ ටුරුරුරුරු රුරුරුරුරුරු රු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  කියලා මෙන්න මෙහෙම මේ මියුසික් එකක් ගියා. ඊට පස්සේ ඔන්න වොයිස් එකක් ඇහෙනවා. ඒ වොයිස් එක
මගේ අතින් ලියපු වචන ටිකක් මගේ ජීවිතේ පළවෙනි වතාවට ඒ තමයි මගේ කන් වලින් අහපු වෙලාව. ඒ තමයි මම ලියපු පළවෙනි ගීතේ හද හඬනා නිහඬරැයි. ඒක සංගීත කිරීමේ කටයුත්ත බාර දීලා තිබ්බේ නිමල් රංජිත් ජයසිරි අමරසේකරට. ඒ වෙද්දි ජයසිරි අමරසේකරගේ බොහොම ජනප්‍රිය ගීතයක් මේ මාධ්‍යවල විකාශය වෙමින් තිබුණා. ප්‍රින්ස් උදේප්‍රියන්ත නිරෝෂා විරාජිනී ගායනා කරපු සුදෝ සුදට සුපිපුුණු සුදු අරලිය මල් කැකුලියේ කියන ලස්සන ගීතය. මම හිතන්නේ ඊට පස්සේ ඒකට අවුරුද්දකට දෙකකට විතර පස්සේ ඉතින් කොහොම වුණත් මේ ගීතය ජයසිරිගේ හඬින් ඇහුණාට පස්සේ මටත් ආසාවක් ඇති වුණා මේ මම ලියපු වචන ටිකක් නේද කියලා. ඊට පස්සේ කොහොම හරි කාලේ පොඩ්ඩක් ගත වෙලා ගියා. කාලය ගත වෙලා ගියාට පස්සේ මම හිරු නාලිකාවෙන් මං ස්වර්ණවාහිනියට මාරු වුණා. ඒ මාරු වෙලා සේදමාවත කියන වැඩසටහනේ මම නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කරන කාලේ තුසිත විමලසිරි මහත්මයාගේ නිෂ්පාදකවරයා විදිහට වැඩ කරන කාලේ මගේ යාළුවෙක් හිටියා චන්දිම කියලා අපේ එඩිටර් කෙනෙක්. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් චන්දිවට මම මේ සින්දුව පෙන්නුවාම කිව්වා මේ මචං මේකට අපි මේ හින්දි විෂුවල් ටිකක් දාලා මේකට පොඩි මියුසික් වීඩියෝ එකක් කරමු කියලා. ඊට පස්සේ මේ මම ලයිබ්‍රරි එකට ගිහිලා කහානියක් හම් දිල් දේ චුකේ සනම් කියන චිත්‍රපටය. ඒකේ විෂුවල්ස් ටිකක් මම අරන් ආවා ස්වර්ණවාහිනී ලයිබ්‍රරි එකෙන්. අරන් ඇවිල්ලා ඉතින් චන්දිමයි මම මේක එඩිට් කරා. ඊට පස්සේ එක්තරා දවසක බ්‍රහස්පතින්ද උදේ ස්වර්ණවාහිනී සේදමාවත වැඩසටහනේ අපේ නිවේදකයෝ වුණේ උදිත සමග තුෂාරි. ඉතින් තුෂාරියක් අය උදිතයි දෙන්න ඔන්න කියනවා අපේ මේ නිෂ්පාදන කණ්ඩායමේ ඉන්න සගයෙක් සමාජිකයෙක් අසංග ලියපු මේ සින්දුව අපි අද නරඹමු සේදමාවත වැඩසටහනින් කියලා අර හින්දි විෂුවල්ස් ටිකත් එක්ක චන්දිම මික්ස් කරලා දුන්නු. චන්දිම තන්ත්‍රිගේ මම ආදරෙන් මතක් කරනවා අද ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් මේ ගීතය අපි මේ ස්වර්ණවාහිනියෙන් විකාශය කළා. විකාශය කරාට පස්සේ මේකට ප්‍රතිචාර එන්න පටන් ගත්තා. මොකද ඒ දවස්වල අර හින්දි විෂුවල්ස් දාපු සිංහල සින්දු වල පොඩි රැල්ලක් ඇති වෙලා තිබුණා. ඊට පස්සේ නිමල් රංජිත් මේකට ඔහුගේ හඬ මුසු කරා. හරි ලස්සන අපූර්ව ගීතයක් බවට පත් වුණා. ඉතින් අදටත් සමහරු මගෙන් අහනවා හදහඬන ඒක ඔයාද ලිව්වේ කියලා. ඉතින් දැන් මේ ගීතයට අවුරුදු 28ක් විතර වෙනවා. ඉතින් මට හරි සතුටුයි. නිමල් රංජිත් මේ ගීතය වෙනුවෙන් හුඟක් මහන්සි වුණා. නිමල් රංජිත් හදහඬනා කිව්වහම මේ එකට බැඳුණු ලොකු බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ සහෝදරත්වය හැමම තියෙනවා. ඉතින් මම ඇත්තටම ගීපද රචකයෙක් වුණේ මගේ තාත්තා නිසා, මගේ තාත්ති නිසා. ඉතින් මම හිතන්නේ මගේ තාත්තිටත් අපූර්ව ගීත කවි ලියන්න පුළුවන් කෙනෙක්. ඉතින් එයාගේ ඒ දක්ෂතාවය මට ආවා කියලා මං හිතනවා. හැබැයි එයා කවදාවත් ගීතයක් ලියලා නැහැ. ගීතයක් නිර්මාණය කළා නැහැ. නමුත් ඒ තාත්ති මට එදා ඒ හදපු මාවත ඔස්සේ මම ගීත ගණනාවක් ලියන්න පටන් ගත්තා. මොකද පළමු ගීතේ එහෙම ජනප්‍රිය වුණාම කෙනෙකුට එන ඒ ශක්තිය සහ ඒ ගැම්ම ඒක වචනයට කියන්න බෑ. ඉතින් නිමල් රංජිත් ජයසිරි අමරසේකර ඇතුළු ඒ ගීතේ ජනප්‍රිය කරන්න එකතු වෙච්ච හැමෝටම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ඉතින් තවත් දවසක ආයෙත් මේ වගේම මම ලියපු ගීතයකින් ඒ ගැන කතා කරමින්